ආත්ම 100 ගණන්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එක සතෙකුට මේ කියන්නේ පෞද්ගලික දාන ගැන. එක සතෙකුගේ කුසගින්න නිවන්න පුළුවන් නම් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කියලා. ඔන්න සතෙකුට කන්න ටිකක් දීලා රැස් කරන පින. ඊළඟට දුස්සීල මිත්‍යා දෘෂ්ටිකයෙක් ඉන්නවා. අපි ගමු හිඟන්නේ. මෙලෝ ධර්මයක් නැති, චාරයක් නැති පව්කාරයෙක් කියලා හිතමු. කුසගින්න ඉන්න කෙනෙක් අසරණකමට නෙවෙයි අතපාගෙන ඉන්නේ. යමක්කමක් තියෙනවා නම් අනුන්ගෙන් ඉල්ලනවා. අපි එහෙම හිතලා අනේ පව් කියලා කෑම ටිකක් දෙනවා. ආත්ම 1000ක් ආනිසංසයි කියනවා. දැන් අපි හිතමු ඒ මිනිස්සයා වැරදි වැඩක් කරනවා නම් ඒකේ විපාක ගෙනියන්නේ කවුද? ඒකේ විපාක ඒ මිනිස්සයා අරගෙන යන අපායකයයි. හැබැයි අපි දානයක් හිත පහදවාගෙන අපි කෑම ටිකක් දුන්නොත් ඒකේ පින කාටද? ඒක Tamanට. ඒ නිසා අපි අනුන්ගේ සිල් හොයන්න ගියොත් මොකද වෙන්නේ? අපිට පින් කරගන්න තියෙන අවස්ථාවල් අතට එන අවස්ථාව අපි අහිමි කරගන්න. දානයක් නොදී ඉන්නවට වැඩිය භයානකයි කෙනෙක්ගේ දානයක් වළක්වන එක. ඕන් කසිප්පුකාරයෝ. ඕක හොරි දෙන්න එපා. ඔහොම කියන්නේ නැද්ද? කියනවනේ. එතකොට බුදුහාඳුර දේශනා කරන මහණෙනි කෙනෙක් තව කෙනෙක්ගේ දානේ වළක්වනකොට කරුණු 3කින් 3 දෙනෙකුට අනර්ථයක් වෙනවා කියලා. ඒ තමයි දෙන කෙනාට රැස් වෙන්න තිබ්බ පින යාට නැති කරලා දාන. ලැබෙන කෙනාට ලැබෙන්න තිබ්බ ලාභය ඔහුට අහිමි කරනවා. ඒ දෙකටම කලින් දෙන්න එපා කියලා කියනකොට තමන්ගේ ගුණේ තමන්ම නසා ගන්නවා කියන තමන්ගේ හිතේ තමන්ම ද්වේෂ හිතකින් දානයක් වළක්වලා තමනුත් අකුසල් කරගන්නවා. දෙන කෙනාගේ පිනත් නැති කරනවා, ලැබෙන කෙනාගේ ලාභයත් නැති කරනවා. එතකොට 3 දෙනෙකුටම අනර්ථයක් වෙනවා. අද සමාජ මේ කෝටි ගාණක් ඉන්න ලෝකේ කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා බලන්න. දැන් ලංකාවේ අපි නිකන් කතාවට කියනවා ඔය හැමදේම හරියනවා මේ රටේ බඩගින්න ඉන්න මිනිස්සු නෑ. ඔය නිකන් විසිකරත් පැලවෙන රටක්.